ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවෙලා තියෙන්නේ ලෝකේ තියෙන පොඩිම RC කාර් එකක් වන මෙන්න මේ මිනි ඩිෆෙන්ඩර් එක. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough. ඉතින් මේ තියෙන්නේ 164 ස්කේල් එකට හදලා තියෙන ලෝකේ තියෙන පොඩිම RC කාර් එකක් වන මිනි ඩිෆෙන්ඩර් එකක්. ඉතින් මේ වෙද්දී අපිට මෙන්න මේ මිනි RC කාර් එක ලංකාවේදී ගොඩක්ම අඩු ප්‍රයිස් එකකට මිලදී ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක වගේම මම මේක පර්චේස් කරේ කොහෙන්ද කියලා දැනගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් ඇත්තටම අපි හිතනවටත් වැඩිය තවත් සුපිරි ෆීචර්ස් ගණනාවක් මෙන්න මේ මිනි RC කාර් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි වීඩියෝට ඉහින් ගැන කතා කරමු. ඉතින් මේක තමයි ලංකාවේදී කරන පළවෙනි RC කාර් රිවිව් එක. ඉතින් අමතක නොකරමු ඔයාගේ ලයික් එකක් දාලා මේ වීඩියෝ එකට සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා පළවෙනි පාට නම් අපේ channel එකේ වීඩියෝ එකක් බලන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ පහතින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්නත් පුළුවන් වෙනවා. එහෙනම් තවත් කතා ඕනේ නේ. අපි ඉක්මනින්ම වීඩියෝ එකට ගිහිල්ලා මේක unbox කරලා මේක ගැන හැම දෙයක්ම වගේ කතා කරමු. Go, 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 go. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ වගේ ගොඩක්ම ලස්සන ටිකක් පොඩි box එකක් තමයි මෙන්න මේ මිනි RC කාර් එකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් box එක උනත් ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මුලින්ම අපි මේ box එක ගැන කතා කරොත් මේ box එකේ මුලින්ම අපිට මෙන්න වගේ උඩින්ම අපේ මිනි RC කාර් එහෙම නැත්නම් මේ ඩිෆෙන්ඩර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් box එකේ යටට આવොත් මෙන්න මේ විදිහට මේකට ඇවිල්ලා තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ box එක උනත් ප්ලාස්ටික් වලින් ඩිසයින් කරලා තියෙන හොඳ ඩියුරබිලිටි එකක් තියෙන box එකක්. ඉතින් දැන් මේ box එකේ තියෙන දේවල් ගැන කතා කරොත් මේක අපිට 2.4 GHz හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අවුරුදු 6ට වැඩියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතනින් අපිට 2.4 GHz RC alloy model කියලා මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම ආයෙමත් මෙන්න 2.4 GHz වගේම RC සහ වම් පැත්තෙන් අපිට alloy වගේම මෙන්න මේ විදිහට scale mode කාර් එකක් කියලා මේක බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඉන්වස්ට්මන්ට් එකේ box එකේ අනිත් පැත්තට આવත් මේකේ on product information කියලා මේක RC alloy model කාර් එකක්. ඒ වගේම 2.4 GHz controller එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට 3.7 watt rechargeable battery එකක් තියෙනවා කියලාත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ battery එක Type C 5 watt හරහා ඉතා ඉක්මනින් charge කරගන්න පුළුවන් කියලාත් මෙතන සඳහන් කරලා දෙනවා. ඉතින් ඒ වගේ මේකේ remote control එකේ battery එක ගැනත් මෙතන දීලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් box එකේ අනිත් පැත්තට ගියොත් බලා ගන්න පුළුවන් packaging list එක. ඒ කියන්නේ මේ box එකට ඇවිල්ලා තියෙන දේවල් ටික මුලින්ම අපිට කාර් එකක් මේකේ control එක සහ charging cable එක වගේම instruction විදියට මේකේ ඇවිල්ලා තියෙන දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් box එකේ පිටිපස්සට ගියොත් තවත් මේකේ තියෙන information ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ මිනි RC කාර් එකේ box එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි මෙන්න මේ පොඩි box එක ඉක්මනින්ම unbox කරගමු. ඉතින් මේ box එක අපිට පහලින් තමයි මෙන්න මේ විදිහට unbox කරන්න තියෙන්නේ. For the fakeness. If you wanna play tough and wanna hate. ඉතින් මෙන්න මේ box එක unbox කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ මිනි RC කාර් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ වගේ instruction තියෙන paperwork එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා හරියටම කොහොමද මෙන්න මේ RC කාර් එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ RC කාර් එක charge කරන්න පුළුවන් විදිහේ USB to Type C charging cable එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අමතරව අපිට ඔන්න වගේ දේවල් ටිකක් තමයි මේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාර් එක සහ remote එක connect කරලා තියෙන nuts දෙකත් අපි අයින් කරගමු. No I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ මිනි RC ඩිෆෙන්ඩර් එකට ඇවිල්ලා තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඇත්තටම මෙයාලා ගොඩක්ම ලස්සන විදිහට ගොඩක්ම පොඩියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අන්තිමට මෙන්න මේ විදිහට මෙන්න මේ මිනි RC ඩිෆෙන්ඩර් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපි මේවා ගැන කතා කරමු. ඉතින් මුලින්ම මේකට ඇවිල්ලා තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක ගැන කතා කරොත් මේ රිමෝට් කන්ට්‍රෝල් එකත් ඇත්තම ගොඩක් පොඩි ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ගොඩක් බොක්ස් ටයිප් එකේ මෙන්න මේ වගේ ලස්සන රිමෝට් කන්ට්‍රෝල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක බැටරි ගාවට ඇවිල්ලා තියෙන මෙන්න මේ කොලෙත් අපි දැන් අයින් කරගමු. ඉතින් මේක අතර ගත්තම අතරම ගොඩක් බාර නැති එකක් අමුතු විදිහේ ලුක් එකක් තියෙන පොඩි රිමෝට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ රිමෝට් එක ගැන කතා කරොත් මේක ඉතින් අපිට උඩින් බලා ගන්න පුළුවන් 2.4 GHz control කියලා වගේම ඉස්සරහට පස්සට යන buttons වගේම හරවන්න පුළුවන් buttons දෙකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වනේ මේකට අපේ හිතන්නවත් නැති ගොඩක් සුපිරි features තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ. ඉතින් අපිට ඇත්තටම හිතන්නවත් බැරි feature එකක් තමයි මේකට අපිට gears 3ක් ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ speed mode 3කින් අපිට මේකේ යවන්න පුළුවන්. ඉතින් ඇත්තටම හිතන්නවත් පුළුවන් මෙච්චර පොඩි RC කාර් එකකට speed mode 3කින් යන්න පුළුවන් කියලා. මුලින්ම අපිට low speed mode එක, medium speed mode එක වගේම high speed mode එක කියලා මේ වගේ speed mode 3ක් බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඒ වගේ මෙන්න මේ විදිහට යට තියෙන බටන් එක ක්ලික් කරලා අපිට මේ ජීප් එකේ ලයිට් ඉන්ඩිකේටර්ස් ඔන් ඔෆ් කරගන්න වගේම මේක අපිට ඔටෝ මොඩ් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ මොඩ් හරියටම යූස් කරන විදිහ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක නම් අපිට charge කරගන්න බෑ. මේකට අපිට බැටරිය බැස්සොත් අපිට බැටරියක් අපිට change කරලා තමයි මේක යූස් කරගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි මෙන්න මේ ලෝකේ තියෙන පොඩිම RC කාර් එකක් ගන්න මෙන්න මේ 164 ස්කේල් එකට හදලා තියෙන මිනි ඩිෆෙන්ඩර් එක ගැන කතා කරමු. ඉතින් මුලින්ම මේකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරොත් මේක තනිකරම හදලා තියෙන මෙටල් වලින්. ඒක නිසා අපිට මේකේ හොඳ ඩියුරබිලිටි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ ඩිසයින් එක උනත් ඇත්තම අපි පාර යනවා දකින්න ඩිෆෙන්ඩ් එකක් වගේම මේකේ ගොඩක් හොඳ රියලිස්ටික් ලුක් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වගේම තම ඩිෆෙන්ඩර් එකක් වගේ මෙයාලා ඩිසයින් කරලා දෙනවා. ඉතින් ඒ වගේම මේකේ අපිට උඩින් මෙන්න මේ වගේ මොන හරි දාන් ගන්න පුළුවන් විදිහේ ප්ලාස්ටික් වලින් ඩිසයින් කරපු කොටසක් වගේම මේකේ අපිට ඇත්තම ඩිෆෙන්ඩර් එක බලා ගන්න පුළුවන් වගේ මොඩිෆිකේෂන් පාර්ට්ස් ටිකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක අතර ගත්තම මේකේ මාර ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්ත ඩිෆෙන්ඩර් වගේ මේකේ ස්පෙයා වීල් එකක් වගේම ඇත්ත ඩිෆෙන්ඩර් වල තියෙනවා වගේ මෙන්න මේ වගේ පිටිපස්සේ පොඩි කොක්කක් බලා ගන්න පුළුවන්. මොකක් හරි වාහනයක් වගේ දෙයක් ඇදගෙන යන්න උනත් ඉතින් මෙච්චර පොඩි කාර් එකකට මේ වගේ ගොඩක් මොඩිෆිකේෂන් දීලා දෙනවා කියන්නේ ඇත්තටම මේක ගොඩක් සුපිරි කාර් එකක්. ඉතින් මේකේ weight එක උනා සාමාන්‍ය මට්ටම හොඳ weight එකක් තියෙන නිසා අපිට ඕනම තැනක මේක කිසිම අවුලක් නැතුව යවන්න පුළුවන්. ඉතින් මේක යටට આવොත් මුලින්ම අපිට මේකේ on off switch එක වගේ මේකේ charging port එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට අර කලින් දැකපු cable එක හරහා වාට මෙන්න මේ විදිහට type C port එකට connect කරලා මෙන්න මේ USB එක වගේ charging dock එකකට connect කරලා ලේසියෙන්ම මෙන්න මේ Jeep එක charge කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ රෝදවල angle එක වෙනස් වුණොත් අපිට මේක හදා ගන්න පුළුවන් විදිහ option එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේකට ඇවිල්ලා තියෙන රබර් ටයර් නිසා අපිට ඕනම තැනක ලේසියෙන් මේක යවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ බැටරිය නම් අත්‍තරම ගොඩක් හොඳ බැටරියක්. ඉතින් මම දවස් දෙකක් විතර එක දිගට යූස් කරා තාමත් මේකේ බැටරිය බැස්සේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේක එකපාරක් charge කරලා විනාඩි 60කට වැඩි කාලයක් මේකේ play time විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් charge කරන එකත් අපිට ඉතා ඉක්මනින් මේක charge කරගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් දැන් මම මේකේ switch එක on කරන්නයි යන්නේ. ඉතින් අපි මේක switch එක on කරලා බලමු මේකට ඇවිල්ලා තියෙන light indicators මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක්ම ලස්සන light indicators ගොඩක් අපිට මේ Defender එකේ බලා ගන්න පුළුවන් වෙනවා. තම Defender එක බලා ගන්න පුළුවන් වෙන වගේ headlights, brake lights වගේම මෙන්න වගේ යටින් තව අපිට nail පාට light indicators 4ක් බලා ගන්න. ඉතින් අපිට ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ mini RC Defender එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු මේකට ඇවිල්ලා තියෙන විශේෂ features ටිකක් වෙන මෙන්න මේ speed mode වගේම මේකේ auto mode එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ Defender එකේ switch එක on කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට නිකම් අපිට මෙන්න මේ remote එකට මේක auto ම connect වෙනවා. ඉතින් connect වුණාට පස්සේ මෙන්න මේ chip එකේ light blink වෙන එක නවතිනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් මෙන්න මේ speed mode button එක එකපාරක් කොළ පාට light එකක් indicate කරනවා. ඉතින් ඒ තියෙන මේක පළවෙනි mode එකේ කියන්නේ පළවෙනි speed mode එකේ ඒ කියන්නේ low speed mode එක. ඉතින් මෙන්න හිතර වාට දැන් idea ගන්න පුළුවන් low speed එකේ speed එක කොහොමද කියලා. ඉතින් මම මෙන්න විදිහට ආයමත් එක press කරලා මේක දෙවෙනි gear එක කියන්නේ medium speed mode එකට දාගන්නවා. ඉතින් medium speed එකේ mode එකේ speed එකත් ඔයාලට මෙන්න මේ විදිහට idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එහෙම නැත්නම් තුන්වෙනි gear එක කියන්නේ high speed mode එක මම මෙන්න මේ විදිහට select කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ Jeep එකේ high speed mode එක කොහොමද කියලා. ඉතින් ඇත්තටම මම හිතුවට තරී ගොඩක් speed මෙන්න මේ තුන්වෙනි gear එක නම්. ඉතින් මේ price range එක කියන්නේ RC car එකවත් මම මෙච්චර speed එකක් දාගන්න නැහැ. මෙන්න මේ වගේ තුන්වෙනි gear එකේ නම් අපිට පිරිම speed එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ආයෙ බලමු මෙන්න මේ auto mode එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කැමති speed mode එක select කරගෙන මෙන්න මේ auto mode කියන button එකට click කරලා මෙන්න මේ ඉස්සරහට හරි පස්සට හරි යන button එකට එකපාරක් click කරගන්න. ඉතින් මම මෙන්න auto mode කියන button එක එකපාරක් press කරලා මෙන්න මේ ඉස්සරහට යන button එකට එකපාරක් click කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ Jeep එක අපි පාලනය කරන්න නැතුව අපි ආයෙමත් button press කරන්න නැතුව මෙන්න මේ වගේ auto මේ ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ button එක on කරලා ඉස්සරහට පස්සට යන button වලින් එකක් ඔබන්න විතරයි. ඊට පස්සේ ඔයාලට නිකම්ම හරවන්න කරන්න විතරයි දෙන්නේ. මෙන්න මේක නිකම්ම auto මේ ඉස්සරහට සහ පස්සට අපිට යවා ගන්න පුළුවන් මෙන්න මේ CSS කියන බටන් එකෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කලින් කිව්ව මෙන්න මේ සුපිරිම ෆීචර්ස් දෙක මෙන්න මේ mini RC Defender එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ ක්ලිප් තුනෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ ස්පීඩ් මොඩ් කොහොමද කියලා. No, I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. හරි ඉතින් ෆයිනලි අපිට ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ලෝකේ තියෙන පොඩිම RC කාර් එකක් 164 ස්කේල් එකට හදලා තියෙන mini RC Defender එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ price range එක කියන normal RC cars වලටත් වැඩිය superior features ටිකක් අපිට මෙන්න මේ mini RC කාර් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඉතින් ඔන්න දැන් කියන්නේ මෙච්චර වෙලා ඔයාලා ගොඩක් දෙනා බලන් ඉඳපු දෙයක්. ඉතින් ඔන්න දැන් කියන්නේ මෙන්න මේ mini RC කාර් එකේ price එක වගේම මම මේක purchase කරේ කොහෙන්ද කියන එක ගැන. ඉතින් මම මේක purchase කරේ රුපියල් 4990ක් වගේ ගොඩක්ම budget price එකකට Bivin Store LK එකෙන්.
ඉතින් මේ වෙනකොට ඔයා මගේ පරණ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා බෙවින් ස්ටෝ එක කියන්නේ කවුද කියලා. බෙවින් ස්ටෝ එක කියන්නේ මේ වෙද්දි ලංකාවේ ගොඩක් දෙනෙක් මේ වගේ ටොයිස් බෙදා හරින මම ලංකාවේ දැකපු හොඳම ඔන්ලයින් ස්ටෝ එක කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ බෙවින් ස්ටෝ එකෙන් රුපියල් 4990ක් වගේ ගොඩක් බජට් ප්‍රයිස් එකකට කැෂ් ඔන් ඩෙලිවරි යටතේ ඒ ඔයා ලංකාවේ කොහෙ හිටියත් දවස් 2ක් හෝ 3ක් ඇතුළත ඔයාගේ ළඟට මෙන්න මේ ජිප් එක ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේක පර්චේස් කරනවා නම් කරන්න තියෙන්නේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එක වගේම පළවෙනි පින් කමෙන්ට් එකේ මෙයාලගේ නම්බර්ස් වගේම මෙයාලගේ contact details දාලා දෙනවා. ඉතින් ඔයා මේක buy කරනවා නම් ඔයාලට පුළුවන් එකට කෝල් එකක් හරි නැත්නම් WhatsApp message එකක් හරි දාලා මේක buy කරන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයාලට මෙයාලගේ RC cars විතරක් නෙවෙයි තව drones වගේ තව toys ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට ඒක ගැන දැනගන්න කරන්න තියෙන්නේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයාලගේ WhatsApp group link දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒවගෙන් ගිහිල්ලා WhatsApp group වලට join වෙලා හිටියොත් මෙයාලගේ අලුත්ම toys අලුත්ම drones අලුත්ම වගේ දේවල් ගැන දැනගන්න. හරි එහෙනම් ඔයත් මේ වගේ mini RC car එකක් buy කරනවා නම් ලංකාවේ මේක ගන්න පුළුවන් එකම තැන සහ ගන්න පුළුවන් හොඳම තැන තමයි බෙවින් ස්ටෝ එක කියන්නේ. ඉතින් මාත් ඔයාලට අනිවාර්යෙන් මේක ගන්න කියලා රෙකමන්ඩ් කරනවා. මොකද මම මේ වගේ ප්‍රයිස් එකකට ලංකාවේ දැකපු සුපිරිම මිනි RC කාර් කියලා මට මේක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනාව වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ලංකාවේ ෆස්ට් ටයිම් කරන RC කාර් එක රිවිව් එකක්. ඉතින් මේක නිකම්ම RC කාර් එකක් නෙමෙයි මිනි RC කාර් එකක රිවිව් එකක්. ඉතින් අනිවාර්යෙන් මේ රිවිව් එක ඔයාලටත් හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ලයික් එකත් මේ වීඩියෝ එකට දාන්න කියලා මතක් කරනවා. ඉතින් අපේ channel එක subscribe නොකරපු අය ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාත් තාම අපේ channel එක subscribe නොකරන වීඩියෝස් බලන්නේ අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. ඉතින් ඔයාට කියන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කමෙන්ට් එකක් විතර දාන්න යන්නත් කියලා මතක් කරනවා. මොකද මේක ලංකාවේ කරන ෆස්ට් වීඩියෝ එක නිසා අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් මේක තමයි මගේ 2026 අවුරුද්ද කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ අවුරුද්ද ඔයාලට සුබම අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකොට හැමෝටම සුබම සුබ දවසක්. Watching they spread, I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top.